ඉතින් අපි මුලින්ම ජර්නි එක ස්ටාර්ට් කරේ අනුරාධපුරේ ඉඳලා. ඉතින් මෙතනදී අපි අනුරාධපුරේ ඉඳලා කැන්ඩි වලට තමයි යන්න හිතාගෙන ඉතින් මුලින්ම ඩෙස්ටිනේෂන් එක අපි හදාගත්තේ කැන්ඩි වලට. ඉතින් කැන්ඩි වලට ගියන් පස්සේ තමයි අපි බදුල්ලෙන් බස් එක නැගලා බදුල්ලට යන්න හිතාගෙන හිටියේ. පැය 3කට විතර පස්සේ සාමාන්‍යයෙන් පැය 3කින් විතර අනුරාධපුරේ ඉඳලා කැන්ඩි වලට යන්න පුළුවන් අපි ඉන්ටර්සිටි එක ආවේ. ඊට පස්සේ අපිට කැන්ඩි වලට රීච් කරන්න හම්බුණා පැය 3කින් විතර පස්සේ. ඉතින් ක්ලයිමේට් එකත් අවුලක් නැහැ ඒ ටයිම් එකේ. අපි කැන්ඩි වලට ආවා. කැන්ඩි වලින් ඊට පස්සේ අපි මෙතනින් තමයි මුලින්ම අපේ බ්‍රේක්ෆාස්ට් එක ගත්තේ. ඒක අරගෙන තමයි ඊට පස්සේ අපි ගියේ බස් ස්ටෑන්ඩ් එකට බදුල්ලේ බස් එකක් හොයාගෙන. Untuk hondai lagi pak? Iya. Guys, අපි නුවර ඇවිල්ලා ඉන්නේ. top badu. ඉතින් අපි කාලා බීලා ඔක්කොම කරලා ඉවරලා ඊට පස්සේ බදුල්ලේ බස් එකට නැග්ගා. ඉතින් මෙතනදී අපිට එල කොල්ලෙක් පොඩි සපෝට් එකක් දුන්නා අපි බස් එකට දාලා මෙතනින් යන්න බදුල්ලට යන්න පුළුවන් කියලා අපි බස් එකට දැම්මා. ඉතින් ඊට පස්සේ අපි ඉතින් වැවරවුමත් බලාගෙන මාලිගාවත් පේද්දි මෙහෙම තමයි බදුල්ලට යන ඊළඟ ජර්නි එක ස්ටාර්ට් කරේ. බදුල්ල තමයි අපේ ඊළඟ ඩෙස්ටිනේෂන් එක උනේ. එහෙත් තමයි අපේ පළවෙනි යාළුවා විමුක්තිව හම්බුනේ බදුල්ලේදී. ඒක නිසා බදුල්ලට යන්න ඕන මුලින්ම. ඉතින් ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට තමයි බදුල්ලට යන්න ස්ටාර්ට් කරේ. ඉතින් ඒ යන ගමන ඇතුළතදී ලස්සන view points ඒ වගේම ලස්සන පරිසර කලාප ගොඩක් අපිට බලා ගන්න හම්බුණා. ඉතින් ඒකම තමයි මේ විදිහට බදුල්ලට ජර්නි එක ස්ටාර්ට් කරේ. කොහොමද ඉන්නද? කීර්ති බණ්ඩාරපුරද? කීර්ති බණ්ඩාරපුර ඉන්නේ. නෑනේ. අපි ආවා ෆයිනලි ආවා. වරේ මේ මුගේ ගෙදර ආවේ. පැය කීයක් වලද? මාත් කීයක් කීයද බං 4 ඉඳන්. එන්න පැය ගොඩක් ආවා. දැන් මේ ගෙදර යන ගමන් ඉන්නේ. හමු පට්ට දොරේ ඉන්නේ මෙහෙම. අනුරාධපුරේ අපිට කිව්වනම් ළඟ කියලා බෑ. ඔය ළඟ කියලා කිව්වේ පට්ට දුරක් යනවා. අනුරාධපුර පිච්චිච්චය යදෙනවා කුස්සිසිලස විදින්න ඇවිල්ලා. පට්ට දුරක් ආවා. යමු ගෙදර බලමු.
ලස්සනයි ලස්සනයි සීතලයි මේ මරු අතන නිකන් මීදුම වගේ තියෙනවා වලට පේනවද මේ අර මේ වතුර වැටෙන නිසා එතනට නිකන් අර මේ මරු එක ඒක මට කියන්න තේරෙන්නේ නැහැ මොකක්ද කියලා